කොහොමද? කාමරේ හොඳයි. හිතුවට වඩා හොඳයි. ඒකනේ මං කිව්වේ. හොඳයි. දැන් අපි අඳුනගමු. මං රාජසිංහ. මිස්ටර් මම ධනපාල. රාජසිංහ කිව්වහම මහත්තුරු රජ පරම්පරාවේද? ඒක නම් මං හරියටම දන්නේ නෑ. මොකද ඔය රාජසිංහලා හිටියනේ 4-5 දෙනෙක්. ඒ වුණත් අපි බොහොම පරණ පරම්පරාවක් තමයි. ඔය පින්තූර වල ඉන්නේ ඔක්කොම මගේ මුතුන් මිත්තෝ තමයි. ඔක්කොම මුඩ්ලියස්. අපේ අම්මා මට මතකයි පුංචි කාලේ මට කියනවා ඒගොල්ලන්ගේ මහගෙදර ස්ටෝර් කාමරේ තිබුණු ඇද්දල කවල හදපු සිංහාසනයක් වගේ පුටුවක්. ඔකේ බල්ලෝ පූසෝ läගලා මැක්කොත් හිටියා. පහු කාලෙක අම්මා මේක ඇන්ටික් ෂොප් එකකට විකුණලා තිනවා පොඩි ගානක්. මට මිස්ටර් රාජසිංහ දැකපු ගමම්ම හිතුණා හොඳ වැදගත් පරපුරක අග්ගිස්සක් කියලා. දැන් මේ කාමරවල කවුරුත් ඉන්නවද? නෑ තාම නෑ. ඒ වුණාට ළමන සුමාන වෙනකොට මේ ඔක්කොම ඔකියුපයි වෙයි. කට්ටිය එනවා පොලිමේ. ඒ වුණාට මම මේවා දෙන්නේ අපිට ගැළපෙන අයට විතරයි. ලේසි නෑ මේ වගේ වැදගත් තැනක් හොයාගන්න එක. Johnny! ඔන්න දැන් හෙට ඉඳන් තව මහත්තුරු දෙන්නෙක් එනවා. සමහරු කඩෙන් කයි. ඒ වුණා කෑම ඉල්ලුවොත් උදේට හරි දෙන්න වෙනවනේ. තමසේකට සූදානම් වෙන්න ඕන. දැන් තමත් මම නැගිටින්නේ උදේ 5ට. දැන් ඉතින් හෙට ඉඳලා 4ටවත් නැගිටින්න වෙයි. ඔන්න කුරු ගෑන්න පටන් ගත්තා. මං තමසගේ පඩිය 150කින් වැඩි කරනවා ලබන මාසේ ඉඳන්. 150ද? ඇයි මදිද? ආත්‍යාමනේ කියන්නේ දැන් රටේ වියදම සරයි කියලා. ඒ රටේනේ මෙහෙ මොකද්ද උඹට තියෙන වියදම? ඔක්කොම මගෙන්. 150ක් වැඩිත් එක්ක. ජොනි තමසේ දන්නවද පීච් වයිට් ස්ටේට් එකේ මං වැඩ කරන කාලේ මගේ ඉන්ක්‍රිමන්ට් එක කීයද කියලා? 25 rupees. 25 rupees. ඒ යුද්ධ කාලේනේ. විකාර නිදහස ලැබුණටත් පස්සේ අපි එහෙමයි මේ තත්ත්වයට ආවේ. තමුසෙලට රුපියල් 150ක් දීලා මූණ නාලු කරගෙන. ඕමනම් බැරි වෙයි පුතෝ මිනිස්සෙක් වෙන්න. මාව ආදර්ශයට ගන්න. මිනිස්සෙක් වෙන්න නම් පුළුවන් වෙයි. ඒ වුණාට ඉතින් ජීවිතේටවත් ගෑණියෙක් ගන්න හම්බ වෙන්නේ නැහැ ඔය පඩියට. අනික් කාරණේ තමයි පුතෝ ඔන්න ඔය මනමාල පිස්සු. ඕක හියට ගැහුවොත් ඉතින් හුප්පේ තමයි. ඉස්සෙල්ලා දියුණු වෙන්න බලනවා. ඊට පස්සේ බැරිය ගෑනු දුසිමක් උනක් ගන්න. දැන් ගින් උයන්න පටන් ගන්නවා. ධනපාල මහත්තයා කාමරේ ඉන්නවා දවල්ට කෑම ඉල්ලුවා. ඒ මහත්තයා හැමදාම කන්න ගියොත් රතු ලුණු හරි ලුණු දෙහි හරි ඉල්ලනවා. මොනවා? මේ ජොනි ඒ පුරුදු තියාගන්න එපා. ඇග්‍රීමන්ට් එකේ විදියට වැඩේ තියෙන්න ඕන. දැන් ඔය කවුද එනවයි කියන්නේ මහත්තුරු දෙන්න? ඒගොල්ලෝ දවල්ට ඉන්න අයද? එක්කෙනෙක් සිකියුරිටි ඔෆිසර් කෙනෙක්. එයා දවල් රෑ මාරු වෙනවා ෂිෆ්ට් ක්‍රමයට. අනිත් එක්කෙනා ඔන්න මොකද්ද කම්පැනි එක වැඩ කරනවා කිව්වා දවල්ට නැහැ. දවල් මිගෙල් රෑ ඩැනියෙල් මෙතන යකන් නටයිද දන්නේ? මොකද කිව්වේ? නෑ දැන් දෙකමාර ෂෝ එකක් බල් ඉවරයි. මොකක්? අනේ සකෝ බලලෝ කිව්වලු.
මමා අද ඩොලි පරක් වෙනවා කිව්වද? ඔව් අද නෙට් බෝල් ප්‍රැක්ටිස් යනකො හැන්දෑවට. රෝසි ඔයා කොහෙද අද දවල් ජෙන් කෙනෙක් එක්ක කාර් එක ගියේ? මම? ඔව්. ඒ අපේ මිස්ටර් කොළඹපුර. කවුරු? අපේ accounts manager. එයාගේ නම මිස්ටර් කොළඹපුර වුණාට ඔෆිස් එකේ එයාට කියන්නේ අන්ඩර්සයින් කියලා. ඒ මොකද? එයා හැම ලියුමකම හැම තැනම අන්ඩර්සයින් කියන වචන යූස් කරනවා. The undersigned will please to give you a little time. The awaits the undersigned favor of your reply. ඔන්න ඔය වගේ දේවල්. ඒ වුණාට මං අහන්නේ ඔයා කොහෙද මේ මනුස්සයත් එක්ක රෝන්දේ ගියේ කියලා. චි කැත කතා කියන්න එපා මම. මම යාගේ සෙක්‍රටරිනේ. අනික අපි ගියා අපේ අලුත් බ්‍රාන්ච් ඕපනින් එකට. මාමා වැඩ එකක් කමු. එපා ළමයා මං ඩයට් කරනවා. ඕනට වැඩි තෙල් කෑම කෑවම ඇඟ ආරනවා. මං හාෆ් කන්න. ටේස්ටි. කෑවට කමන්නේ. හොඳට එක්සර්සයිස් කරන්න ඕනේ. මං අද දවල් පොලේ ගිහිල්ලා 2-3 කිලෝමීටර්ස් ඇවිද්දා. මමාලා ආරන්නේ ආරෙට. මතකනේ ග්‍රෑන්ඩ්මා හරියට පරණ ඩොජ් එකක් වගේ. එහෙනම් දැන් ඕගොල්ලෝ ප්‍රවේශම් වෙන්න වෙයි. ආහන හැමෝටම කොලෙස්ටරෝල්. හරියට හෙම්බිරිස්සා වගේ. හැමෝටම බයිපාස්. මොනව කරන්න කාලා ඉන්න ඕනේනේ මම. ටෙස්ට්. චෝකලේ